ආයුබෝවන් ඔබ සැමට. වසර 30කට අධික කාලයක් ශ්‍රී ලංකාව තුළ පැවති කුරිරු LTT ත්‍රස්තවාදය අවසන් වී අදට වසර 17ක් සපිරෙනවා. 2009 මැයි 18 වෙනිදා නන්දිකඩල් කලපුවේදී LTT නායක වේලුපිල්ලේ ප්‍රභාකර මිය යාම සමග දශක 3ක අධික කාලයක් රට පීඩාවට පත් කළ යුද්ධය නිමාවටම පත් වුණා. 1975 වසරේදී යාපනයේදී එවක නගරාධිපති ඇල්බර්ට් දොරයප්පා ඝාතනය කිරීම සමග ආරම්භ වූ මෙම ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පසුව මුළු රටම භීතියට පත් කළ යුද්ධයක් බවට පත් වුණා. LTT ත්‍රස්තවාදීන් විසින් ශ්‍රී ලංකා මහ බැංකුව, කටුනායක ගුවන්තොටුපළ, ශ්‍රී දළදා මාලිගාව, ජයශ්‍රීමා බෝධිය ඇතුළු වැදගත් ස්ථාන රැසකට ප්‍රහාර එල්ල කළ අතර දහස් ගණන් අහිංසක ජනතාවගේ ජීවිත අහිමි වුණා. මාවිල්ලාරු සොරව වසා දැමීම සමග නැගෙනහිර ජනතාව දැඩි අර්බුදයක් වූ අතර ඉන් අනතුරු ආරක්ෂාව හමුදා විශේෂ මෙහෙයුම් ආරම්භ කළා. සේනාංක 8 ඔස්සේ ඉදිරියට ගිය රණවිරුවන් ජනතාව මුදා ගැනීමේ මානුෂික මෙහෙයුම සමග ත්‍රස්තවාදීන් මුළුමනින්ම විනාශ කර දැමීමට සමත් වුණා. මේ අතර යුද්ධ ජයග්‍රහණය 2017 සංවත්සරය නිමිත්තෙන් ජාතික විජයග්‍රහණී සැමරුම් උත්සවය බත්තර මුල්ල රණවිරු ස්මාරක අභියසේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. මෙවර විශේෂත්වය වන්නේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දීපිදු රණවිරුවන්ගේ ඥාතීන්ද මෙම සැමරුම උත්සවයට එක්වීමයි. හොඳම ගැරහීම කරහන්නේ රණවිරුවන්ට. අර කොල්ලෝ මරණය පෙනිපෙනි පපුව කෙලින්ද හිටපු කොල්ලෝ මම නිකමට මගේ හිතෙන් අහලා තියෙනවා මට පුළුවන්ද කියලා යුද බිමේ ඉස්සරහින් ඉන්න. මට බෑ බොහෝ දුරට ඉස්සරහට නම් කොහොමද සමහරට දරුවෝ මතක් වෙයි. තව මාස ගානකින් ඉපදෙනවනේ එක්කෙනෙක්. යව මතක් වෙයි සමහර විට. අර අම්මා මතක් වෙයි. අප්පච්චි මතක් වෙයි. බිරිඳ මතක් වෙයි. සමහරට නංගි මතක්. මට පුළුවන් ද කියලා ඉස්සරහ බෑ ළමයි. ඒක එසේ මෙසේ පිරිමියෙකුට කරන්න පුළුවන් එකක් නෙවෙයි. අවන් පඩියට කරන එකක් නෙවෙයි. පඩියට කරන එකක් නෙවෙයි. මහා ලොකු පඩි හම් වෙනවද අවමීගේ කොල්ලන්ට? උන්ට අවංකවම රට ගැන බොක්කෙන් හැඟීමක් තියෙන්න ඕන. අවංකවම රට ගැන හැඟීමක් තියෙන එකෙක් විතරයි යුද බිමේ ඉස්සරහින් ඉන්නේ උණ්ඩ එන බව දැන. ඌ දන්නවා තව සුළු මොහොතකින් කොහෙන් හරි එකක් එන්න බලන් තමන්ගේ ඔලු කටු කුඩු වෙලා යන. ඒ දැන හිටගෙන ඉන්නවා. උන්ට කියනවනේ. උන්ට බයිනවනේ. මේ ජාතිවාදියෝ කියලා. අටපා සාමිකාරයෝ කියනවනේ. මේ උන් නිසා රැකිලා ඉන්නේ උන් මේ ඇතුලේ දාන සොමි මම මේ කියන්නේ. අර හරි උන් හින්දා රැකෙන්නේ කොටි